අපේ පාරිසරික සංවිධානයක්. ඇත්තටම මේක සාපරාධී අපරාධයක්. ලංකාවේ තියෙන ප්‍රධානම කළුගංගාවක් ඒ වගේම තමයි ප්‍රධාන නගරයේ පිටිපස්සේ මේ කළුගංග මම හිතන්නේ වැලි කොට්ට දාලා ගොඩ කරලා සතියකට විතර වගේ කලින් දැන් කළු මහ විශාල කළු ගල් දාලා පස් දාලා මේ වෙනකොට දැන් කෙහෙල් පැලත් හිටවලා මේව කරන්න පුළුවන්ද මම හිතන්නේ මේ වෙනසක් බලාපොරොත්තු වෙච්ච මේ ආණ්ඩුවේ අර කලින් වගේමද මේ වෙන්නේ මේ වගේ පරිසර හානි කරන අයට මිනිස්සුන්ට නීතියක් නැද්ද මෙතන මේ මීටර 100ක්වත් නැහැ රත්නපුර මහ පොලිසිය තියෙනවා ඒ වගේම ආසන්නයේ රත්නපුර මහනගර සභාව තියෙනවා ඒ ආසන්නයේ සියලුම ආයතන තියෙද්දි මේ වගේ දේවල් කරන්න පුළුවන්ද මේ අහිංසක මිනිස්සෙක් කරොත් මං හිතන්නේ ඒ වෙලෙම කුදලාගෙන යනවා මේක සල්ලි තියෙන බලපුලුවන්කාරයන්ට මේක නීති අතරක අරගෙන මේ වගේ වැඩ කරන්න පුළුවන්ද ඉතින් මේ සම්බන්ධව ඉතාමත්ම ජනතාව හැටියට අපිට විශාල කනගාටුවක් ඇති වෙලා තියෙනවා මේ වගේ දේවල් ගැන හොයා බලන්නේ නැත්තේ ඇයි කියලා. ඒ වගේම තමයි මේ කළුගඟේ යහපැත්තේ මේ මාකට් එක ඒ පොදු වෙළඳසැලෙන් එන සියලුම වතුර ටික දාන්නේ මේ කළුගඟට. කිලෝමීටර් 80ක් විතර කළුතරින් ගන්න පසුගිය කාලයේ අවුරුදු ගණනාවක් තිස්සේම මිනිස්සු මම හිතන්නේ පාරිභෝජනය කරේ මේ කළුගඟ. අද වෙනතුරු මඩගඟක් බවට පත් කරලා තියෙනවා. ඇයි මේ ගැන බලන්නේ නැත්තේ? ඒ නිසා අපි වහම ඉල්ලා සිටිනවා මේ රජයෙන් මේ ගැන වහම් සොයා බලලා මේ නිසි දඬුවම් ලබා දෙන්න මේ වැරදි කරපු අය. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.